හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මම ඔයාලා වෙනුවෙන් අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. ගෙදර මස් මාළු මුකුත්ම නැති දවසට මස් වලටත් වඩා රසට සෝයා මීට් ඩෙවල් එකක් හදාගන්න විදිහ අපි අද මේ වීඩියෝ එකෙන් බලමු. සෝයා මීට් ඩෙවල් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මෙතන මම තඹපු සෝයා ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. දැන් මම මේකට මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු, ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳි භාගයක්, ඉරිඟු පිටි මේස හැඳි දෙකක්, පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් සෝයා මීට් ටික හොඳට කලවම් කරගන්න. සෝයා එක බදින්න කලින් විනාඩි 10ක් වගේ සීසන් වෙන්න වහලා තියාගන්න. දැන් මම සීසන් වෙන්න තියපු සෝයා මීට් ටික ගැඹුරු තෙලේ හොඳට බද ගන්නවා. සෝයා ටික මේ වගේ පාටට බැදිලා එද්දි ක්‍රිස්පි ගතියක් එනවා. දැන් අපි මේ ටික ලිපෙන් බාගමු. මේ තියෙන්නේ මම ක්‍රිස්පියට බැදගත්තු සෝයා ටික. දැන් අපි ඩෙවල් එක හදාගමු. ඒකට මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ පොඩියට කපාගත්තු ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න. දැන් පොඩි වෙලාවක් මේ ටික බැදගන්න. දැන් පොඩියට කපාගත්ත බීලුණු ටිකත් එකතු කරගෙන ඒ ටිකත් පොඩි වෙලාවක් කලවම් කරගන්න. ඊළඟට චිලි සෝස් ටිකයි තක්කාලි සෝස් ටිකයි එකතු කරගන්න. සෝයා සෝස් ටිකත් එකතු කරගන්න. දැන් ආපහු මේ ටික හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු කුඩු මේ වෙලාව එකතු කරගන්න. මාළු මිරිස් ටිකත් එකතු කරගන්න. පොඩි වෙලාවක් මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මම ඉරිඟු පිටි මේස හැඳි භාගයකට වතුර දාලා මේ වගේ කලවම් කරගන්නවා. දැන් ඒ ටිකත් එකතු කරගෙන එළවලු ටික හොඳට කලවම් කරගන්න. විනාඩි 1කමාරක් විතර අඩු ගින්දරේ එළවලු ටික උයා ගන්න. දැන් හරියටම විනාඩි 1කමාරකට පස්සේ ඊළඟට බැදගත්තු සෝයා මීට් ටික මේකට එකතු කරගන්න. දැන් මේ වගේ සෝයා ටික හොඳට කලවම් කරගන්න. ඩෙවල් එකේ රස තව ටිකක් වැඩි කරගන්න ගම්මිරිස් කුඩු මේස හැඳි කාලක් වගේ මම එකතු කරගන්නවා. තව විනාඩියක් විතර ඩෙවල් එක හොඳට කලවම් කරගෙන ලිපෙන් බාගන්න. ඉතින් මේ තියෙන්නේ අලුත් ක්‍රමයකට මම හදාගත්තු සෝයා මීට් ඩෙවල් එක. ඩෙවල් එක හදාගෙන ඉවර වෙද්දි එන පෙනුමෙන් සෝයා කියලා හිතා ගන්නවත් බෑ. චිකන් ඩෙවල් එකක් වගේ මේ විදිහට හදලා දුන්නොත් ගෙදර අය වුණත් අනිවාර්යෙන්ම කැමති වෙයි මේ ඩෙවල් එකට. ඒ වගේම මේක මාරම රසයි. ඔයාලත් මේ විදිහට සෝයා ඩෙවල් හදලා බලන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරන්න.